Hi guys, කොහොමද ඉතින් ඔයගලන්ට ඔන්න අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම වීඩියෝ එකක්. ඒ තමයි YouTube එකේ වීඩියෝස් ඔයා YouTube app එකෙන් back වුණාම ඒ වගේම phone එක lock screen තියෙද්දිත් ඔයා phone එකේ screen එක off කරලා තියෙද්දිත් play වෙන විදිහට හදාගන්න විදිය ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. මේ feature එක තියෙන්නේ YouTube Premium එකේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ YouTube Premium එක අරගන්නේ නැතුව මේ වැඩේ කොහොමද කරන්න කියලා තමයි අද මම කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න අනිවාර්යයෙන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා පුංචි app එකක් download කරගන්න ඕනි. මුලින්ම කියන්න ඕනි ඔයා Android user කෙනෙක් නම් Play Store එකෙන් ඒ වගේම iPhone user කෙනෙක් නම් ඔයාට App Store එකෙන් මේ app එක download කරගන්න පුළුවන්. මම දැන් යනවා Play Store එකට. Play Store එකට ගිහිල්ලා මම search කරගන්නවා Brave කියලා. ඊට පස්සේ මෙන්න මේ app එක මම download කරගන්නවා. හරි එහෙනම් මම දැන් මේ app එක download කරලා තියෙන හින්දා මම දැන් මේ app එක open කරගන්නවා. මෙතනින් මම cancel දෙනවා. ඊට පස්සේ මෙතනින් මම continue දෙනවා. ඊට පස්සේ ආ මෙන්න මෙතන search bar එකේ search කරගන්න ඕනි YouTube කියලා. ඊට පස්සේ ඔයා මෙතන උඩින් වෙන result එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදියට YouTube එක open වෙනවා. ඔයා මෙතන ඔයාට ඕනි වීඩියෝ එක search කරගන්න. මම දැන් copyright වදින හින්දා මගේ වීඩියෝ එකක්ම search කරගන්නවා. මම දැන් මේ විදිහට වීඩියෝ එක ප්ලේ කරනවා. Hi guys, ඔන්න අද මම ආවිල්ලා තියෙන්නේ blur වෙච්ච photos quality කරන්න පුළුවන් app එකක් ගැන. ඊට පස්සේ මම YouTube app එකෙන් back වෙනවා. විදියට හදාගන්න පුළුවන් app එකක් ගැන. අපි එහෙනම් වීඩියෝ එකකින් බලමු කොහොමද මේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට වීඩියෝ එක තාමත් ප්ලේ වෙනවා. ඔයාලට මේ විදියට phone එකේ screen එක off කරාමත් ප්ලේ වෙනවා. search කරගන්න ඕනි Remini කියලා. ඉතින් මං හිතනවා අද මං ගෙනාපු වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම නොදන්න යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.